හොඳයි අපි අද මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විස්තරාත්මක සංඛ්‍යාන මාලා එකකට අදාළව කාල ශ්‍රේණි විශ්ලේෂණය පිළිබඳ හැදේ. අපි මුලින්ම අදහස ගමු කාල ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන. ඊට පස්සේ මේ කාල ශ්‍රේණියක ඇතුළත් විය හැකි සංරචක මොනවද කියන දේ මම මේ වීඩියෝ එක තුළදී විස්තර කරනවා. ඊට පස්සේ කාල ශ්‍රේණි ආකෘති මොනවද? ඒ ඔස්සේ කාල ශ්‍රේණි විශ්ලේෂණය අපි කොහොමද කරන්නේ කියන දේ පියවරෙන් පියවරට පැහැදිලි කිරීම කරනවා. සාමාන්‍යයෙන් කාලය මත පදනම් වන විචල්යක් අපි කාල ශ්‍රේණිය කියලා අපි හඳුන්වනවා. කාලය මත පදනම් වන විචල්යන් තියෙන උදාහරණයක් විදිහට අපි රටක දලදේශීය නිෂ්පාදනය ගත්තොත් ආර්ථික වර්ධන වේගය ගත්තොත් පාරිභෝගික මිල දර්ශකය ගත්තොත් මේ වගේ විචල්යන් අපි නිරන්තරයෙන්ම වාර්තා කරන්නේ යම්කිසි කාල ඒකකයකට අනුව 2010 වසරේ කීයද 2020 කීයද 21 කීයද 22 කීයද මේ විදිහට කාලයත් එක්ක අපි ලිස්ට් කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන් ප්‍රමාණය ඒ වගේ කාලයත් එක්ක වාර්තා කරන විචල්යන් තියෙනවා. මෙන්න මේ කාලය මත පදනම් වූ විචල්යක් අපි සමාන හා අනුයාත කාල ප්‍රාන්තරවලදී ලබා ගන්න ලබන අගයන් කිහිපයකට තමයි අපි කාල ශ්‍රේණි කියලා කියන්නේ. අපි ගත්තොත් කාල ඒකක මේ T වලින් මම සංකේතවත් කරනවා මේක පැහැදිලි කරන්න. T1 T2 3T ඒ වගේම TK K කියන වර්ෂ කිහිපයක වෙන්න පුළුවන් මාස කිහිපයක වෙන්න පුළුවන් දත්. ඒ කාල ඒකකයට අනුරූපව කිසියම් විචල්යක දත් අපි වාර්තා කරගන්නවා නම් අනුයාත කාල පරිච්ඡේදකයක්. අනුයාත කියලා කියන්නේ මේක සෑම කාලයක අතර වෙනස සමාන. වර්ෂයෙන් වර්ෂයට සමාන කාල පරිච්ඡේදය. එතන කාල ශ්‍රේණියක් කියලා කියන්නේ නිරන්තරයෙන්ම අනුයාත කාල ප්‍රාන්තරවල හිමි කරගත්තු වගයක්. මේකෙදි කාල ප්‍රාන්තරයන් වල ඒ තරම සමාන වෙන්නේ නැත්නම් ඒක කාල ශ්‍රේණියක් විදිහට අපිට සලකන්න බෑ. අපි ගත්තොත් 2010 ඉඳලා වාර්ෂිකව දත්ත තියෙනවා 2018 දක්වා 18න් පස්සේ ඔය කාල ඒකකය වෙනස් වෙනවා නම් 18න් පස්සේ 19 නැතුව 20 තියෙනවා නම් අනෙතෙන්දී ඒක කාල ශ්‍රේණියක් විදිහට අපිට සලකන්න බෑ. මේ උදාහරණ කිහිපයක් තියෙනවා. කාල ශ්‍රේණි කොළඹ කොටස් හුවමාරුවේ දිනපතා මාසිකව හෝ වාර්ෂිකව වාර්තා කරනු ලබන සමස්ත කොටස් මිල දර්ශන. ඒක දෛනිකවම වාර්තා වෙන මිල දර්ශකයගේ. එතකොට ඒ වගේම වාර්ෂිකව ගන්න පුළුවන් මාසිකව ගන්න පුළුවන්. ඒ වගේම ජනල ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මාසිකව ප්‍රකාශ කරන උද්දම මාසිකව ආර්ථ හෝ වර්ෂ ගණනාවක් පුරා දලදේශීය නිෂ්පාදිත මාසිකව මිනුම් කරන අපිට සංචාරකී පැමිණ විරකියානුපාතය මේ වගේ විචල්යන් අපිට කාල විචල්යන් වලට අදාළ දත්ත කාල ශ්‍රේණි දත්ත විදිහට අපිට භාවිතයට ගන්න පුළුවන්. අපි බලමු සාමාන්‍යයෙන් කාල ශ්‍රේණියක් අපි කොහොමද ප්‍රස්ථාරගත කරන්නේ කාල ශ්‍රේණි සටහන. සාමාන්‍යයෙන් අපි x අක්ෂයේ කාල ඒකකය දක්වනවා y අක්ෂයේ විචල්්‍යයේ පරිමාණය දක්වමින් අපි අඳිනු ලබන රේඛා ප්‍රස්ථාරයක් සාමාන්‍යයෙන් අපි කියනවා කාල ශ්‍රේණි ප්‍රස්ථාරය. කාලයට අනුරූපව ඒ විචල්්‍ය ප්‍රස්ථාරගත කරගෙන තියෙනවා. ඒ කාලයට අනුරූපව අපි ප්‍රස්ථාරගත කරාට පස්සේ අපිට පහසු වෙන අදාළ කාල ශ්‍රේණි විචල්්‍යයේ විචලනයන් හඳුනා ගන්න. කාලයත් එක්ක කොහොමද මේ විචල්්‍යය වෙනස් වෙලා තියෙන්නේ කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන්.
දැන් මේ තියෙන්නේ ලංකාවේ 1980 සිට 2023 දක්වා මුළු රබර් නිෂ්පාදනය. ඒතකොට දැන් ඔයාලට පේනවා මේ රබර් නිෂ්පාදනයේට මොකද්ද වෙලා තියෙන්නේ? කාලානුරූපීව ගත්තොත් 80 ඉඳලා ගත්තොත් 2022 දක්වා අඩුවීමක් තියෙනවා. මේ අගයට වඩා මේ අගය අඩුයි. හැබැයි මේ අතර කාල පරිච්ඡේදය තුල යම් උච්චාවචනයක් වෙලා තියෙනවා. මේ ඉහළ පහළ යාම් වෙලා තියෙනවා. මේ 2000න් පස්සේ ක්‍රමිකව වැඩිවීමක් තියෙනවා. 2011 දක්වා වැඩිවීමක්. ඊන් පස්සේ පහළ බැසින්න පටන්. එතකොට මේ උච්චාවචනයන් විශ්ලේෂණය කිරීම තමයි කාලශේණි විශ්ලේෂණය තුළදී අපි කතා කරන්නේ. අපිට මේ කාලශේණියක තියෙන විචලනයන් කොටස් හතරකට ඛණ්ඩනය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි දිගු කාලීන උපනතිය. නැත්නම් අපි ඔක කියනවා සර්කියුලර් ට්‍රෙන්ඩ් කියලා. උපනතිය කියන එක. අපි මෙයාව සංකේතවත් කරන්න අපි භාවිතා කරනවා කැපිටල් T කියන T උපනතිය. උපනතිය කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කිසියම් කාලශේණී විචල්යක ගමන් කරන දිශාව. අපි ගත්තොත් දැන් වර්තමානයේ ගත්තොත් වර්තමානයේ සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළ ගියා. පත්පත් රජය බලයට පත් වුණාට පස්සේ දේශපාලන ස්ථාවරත්වය සහ IMF වල කොන්දේසි සමග යහමගට පැමිණීමෙන් අර දූෂණය ඉවත් වීමත් එක්ක කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය වැඩි වුණා. එතකොට මේ දිගු කාලීනව මාස ගණනාවක් තිස්සේ එක දිගට වැඩිවීමක්. අවුරුදු ගණනාවක් තිස්සේම එක දිගට වැඩිවීමක් වුණොත් ඒක අපිට දිගු කාලීන උපනතියක් විදිහට ගන්න. දැන් මෙතන තියෙන දේ ගත්තොත් අපිට මෙතන රබර් නිෂ්පාදනය ගත්තොත් දිගු කාලීන වශයෙන් තියෙන්නේ පසුබැසීම. මේ කාල පරිච්ඡේදයේම සමස්තයට ගත්තොත් පසුබැසීම. මියාගේට වඩා මේක මේ උපනතිය පහසුවෙන් අපිට හඳුනා ගන්න බලා ගන්න පුළුවන් අපිට මේ රේඛාවක් නිර්මාණය අපිට පහසුවෙන් ඒ රේඛාවක් නිර්මාණය කරනවා මේ කාලශේණී සංචේ මුල් මාගයත් අවසාන මාගයත්. එතකොට මේ රේඛාවේ ස්වરૂපය බලනවා පසුබැසීම. නැත්තම් ඉහළට නැඹුරුවත්. එහෙනම් මේකේ තියෙන්නේ පසුබැසීම. මෙයාගේට වඩා මෙයා අඩු වෙලා. දිගු කාලීන වශයෙන් පසුබැසීමක් තියෙන්නේ කියන දේ පිට හඳුනා ගන්න. ඒ වගේම දිගු කාලීන වශයෙන් වැඩි වෙන එකක් වෙන්නත් පුළුවන්. ඒකත් දිගු කාලීන වශයෙන් ස්ථාවරව තියෙන එකක් වෙන්නත් පුළුවන්. අඩු වෙන එකක් වෙන්න. ඔය අවස්ථා තුන අපි වැඩි වෙන උපනතිය, අඩු වෙන උපනතිය සහ උපනතියක් නොමැති අවස්ථා යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට කාලශේණී විචල්‍යයක අපිට හඳුනා ගන්න පුළුවන් තවත් විචලනයක්. හරි ඍතුමය චලන. ආර්තව චලනය. දැන් මේක ටිකක් වෙනස් අනිත් එකට වඩා. කලින් අපි කතා කරා. දැන් මේකෙදි වෙන්නේ කිසියම් සමාන කාල පරිච්ඡේද ප්‍රමාණයකට වාරයක් එකම වගේ ස්වරූපී විචලනයක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ගත්තොත් ලංකාවේ සංචාරකයන්ගේ පැමිණීම. එතකොට සංචාරකයන්ගේ පැමිණීම ඒ කාර්තුමය වශයෙන් ගත්තොත් යම් යම් කාර්තුවලදී අඩු වෙනවා යම් කාර්තුවලදී වැඩි වෙනවා. රෙදිපිලි අලෙවිය ගත්තොත් මාසිකව ගත්තොත් ඕක අප්‍රේල් මාර්තු වගේ මාසවල රෙදිපිලි අලෙවිය වැඩි වෙනවා. ඊට පස්සේ අනිත් කාලවකවානුවල
ඉරදි පෙළි අලෙවිය සාමාන්‍ය මට්ටමක තියෙනවා. ඒ වගේම පාසල් උපකරණවල අලෙවිය, සපත්තු වල අලෙවිය ගත්තොත් ඒ පාසල් නැවත පටන් ගන්න කාල පරිච්ඡේදවලදී ඒ යාළගේ අලෙවිය වැඩි වෙනවා. ඒක සෑම අවුරුද්දකම එකම ස්වරූපයක විචලනයක් මතුවෙනවා. නම් ඒ වගේ රිපීටඩ්ලි පුනරාවර්තව අපිට හඳුනා ගන්න පුළුවන් විචලනයක් තමයි මේ ආර්තවචන. වර්ෂයකට අඩු කාලයක් තුලදී සමාන කාලපාන්තරයකට වරක් බැගින් සිදුවන චලන ආර්තව චලන විදියට අපිට සලකන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් ඔය සිදුවෙන්නේ අපි සාමාන්‍යයෙන් කාලගුණ දේශකු බලපෑම. පුළුවන් නැත්නම් උත්සව හෝ සංස්කෘතික පිළිවෙත් නිසා අපි ගත්තොත් රටක ජල විදුලි උත්පාදනය ගත්තොත් ඒක ජල විදුලි උත්පාදනය වැඩි වෙනවා වර්ෂාව හොඳින් ලැබෙන කාල පරිච්ඡේදය. එතකොට ඒක වර්ෂාව නොමැති කාල පරිච්ඡේදවලදී ජල විදුලි උත්පාදනය අඩු වෙනවා. ඒකේ තියෙනවා යම් වැඩි වෙනවා අඩු වෙනවා. ඒක කාලගුණ මෝසම් වල බලපෑම සිදු වෙන්නේ අපිට යම් විශේෂිත කාල පරිච්ඡේද. එතෙන්දී ඍතුමය චලනයක් විදියට යව හඳුන්වනවා. ඒ වගේම අපිට සූර්ය බල ශක්තිය ගත්තොත් එයත් ආර්තව චලනයක් හඳුනා ගන්න පුළුවන් චලනයක්. ඊළඟ විචලනය මේ චාක්‍රික චලන. දැන් අපේ කලින් ආර්තව චලනයේ තිබිච්ච දේ තමයි කාලයේ සෑම කාලයකකම සමාන පැටර්න් එකකින් විචලනයක් තියෙනවා. අපි ගත්තොත් මේ තුන්වෙනි කාල පරිච්ඡේදයේ තමයි කාර්තුවේ තමයි 2012 තවමය වාර්තා වෙන්නේ. 2013 දී තවමය මෙහෙම පසුබැසීම වෙන්නේ තුන්වෙනි කාර්තුවේ. වැඩියෙන්ම ඉහළ යාම සිදු වෙන්නේ පළවෙනි කාර්තුවේ. ඒක සෑම අවුරුද්දකම පුනරාවර්තව ලැබෙන්නේ. එතන චාක්‍රික චලන කියලා කියන්නේ කෙටි කාලීන විචලනයක්. මේක දිගු කාලීනික. දිගු කාලීන උපනතිය වටා සිදුවෙන දෝලනයන් තමයි අපි මේ චාක්‍රික චලන විදියට ගන්න. මේක ගත්තොත් ව්‍යාපාර චක්‍රවල හැසිරීම මත තමයි මේක සිදු වෙන්නේ. අපි ගත්තොත් සමහර කාලවකවානු තියෙනවා ආර්ථිකය හැකිලෙන කාලක. ඒ වගේම සමහර කාල පරිච්ඡේද තියෙනවා ආර්ථිකයේ ප්‍රසාරණය. එතකොට මේ ආර්ථිකයේ හැකිලීමෙන් හෝ ප්‍රසාරණය වීමෙන් වෙන බලපෑම එකපාරටම ලැබෙන්නේ නැහැ. ඒක ක්‍රමිකව කාලයක් වර්ෂ ගණනාවක් තිස්සේ ගිහිල්ලා තමයි රිකවර්. අපි ගත්තොත් කිසියම් රටක යුද්ධය ගත්තොත් යුද්ධය තියෙනවා කියලා යුද්ධය අපි ගත්තොත් අපේ ලංකාවේ යුද්ධයෙන් වැඩ ගෑවෙන අවුරුදු ගණනාවක්. එතකොට ඒ යුද්ධයත් එක්ක රටක නිෂ්පාදනය පසුබසින්. යුද්ධය තීව්‍ර වෙලා යුද්ධය අවසන් වුණු ගමන් නිෂ්පාදනයේ ශීඝ්‍ර ලෙස ඉහළ යන්නේ නැහැ. ඒ නිෂ්පාදනයේ ක්‍රමිකව ඉහළ යාමක් තමයි සිදු වෙන්නේ. එතකොට අපිට ලැබෙන්නේ මේ චක්‍රයක ස්වරූපයකින් තමයි අපිට විචලනයක් හඳුනාගන්නේ. අපි ගත්තොත් යුද්ධය උපරිම වෙන කාල පරිච්ඡේදවලදී ආර්ථිකයේ පසුබැසීමක් වෙනවා. එතකොට මේක ක්‍රමිකව පසුබැසීම. ඔන්න ඊට පස්සේ යුද්ධය අවසන් වුණා. නැත්නම් ආර්ථිකය සුබවාදී පැත්තට මාරු වෙනවා. එතකොට යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් ලැබෙනවා නම් මේක ක්‍රමිකව ඉහළ. එතකොට මේ චක්‍රික චලනයක් තමයි මෙතන අපිට හඳුනා ගන්න පුළුවන් චක්‍රයක් ස්වරූප. ඒක නිසා මේක කියන්නේ චාක්‍රික චලනයක්. මේ චාක්‍රික චලනයක් සිදු වෙන්නේ වාර්ෂ ගණනාවක් බලපෑම. වර්ෂ ගණනාවක් යනවා චාක්‍රික චලනයක් සිදු වෙන්නේ.
ඒකේ උදාහරණයක් දී යුතුයි ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ආර්ථික වර්ධනය ක්‍රියාකාරීත්වයට බලපාන ආර්ථික වර්ධනය සහ මන්දගාමී චක්‍ර බලන්න. මෙතනත් අපිට ටිකක් ඒ චාක්‍රික චලනයක් හඳුනා ගන්න පුළුවන්. මෙතන ක්‍රමිකව අඩු වෙලා 2000න් පස්සේ ක්‍රමිකව වැඩි වෙනවා. එතකොට මේ චක්‍රයක් විදියට මේ චලනයක් සිදු වෙනවා. ඒක නැවතත් පසුබැසීමක් වෙනවා. යම් කාලවකවානුවකදී නැවතත් මේක උඩ පැත්තට හැරෙන්න පුළුවන්. ඇයි මේ කාල ශ්‍රේණි විචලනයක. හැබැයි අපිට කියන්න බෑ මේක කොයි අවස්ථාවේදී වෙන්නේ කියලා. අර ආර්ථව චලනයේදී තිබිච්ච දේ තමයි අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් රිපීට් වෙන්නේ කුමන අවස්ථාවද පුනරාවර්ත වෙන්නේ අර චලනය නැවතත් සිදු වෙන්නේ කුමන අවස්ථාවද කියන දේ අපිට කියන්න පුළුවන්. හැබැයි චාක්‍රික චලන ඩිරෙක්ට්ලි අපිට කියන්න බෑ. දැන් සමාන කාල පරිච්ඡේදයකට වරක් චාක්‍රික චලනයක් හැදෙන්නේ නැහැ. අහඹ. හොඳයි. ඊළඟට අවසාන විචලනය අක්‍රමවත් චලන. අක්‍රමවත්. මේක සිදුවෙන්නේ සාමාන්‍ය මේ අනපේක්ෂිත සිදුවීම් නිසා. ගත්තොත් ලංකාවේ සංචාරකගේ පැමිණීම 0 වුණා COVID-19 වසංගතයත් එක්ක. ඒ 0 වුණා ඊට පස්සේ COVID-19 වසංගතයත් එක්ක ඒක 0 වුණු ගමන් දිගු කාලයක් ගියේ නෑ ඒක 0 වලින් උඩට එන්න. නැවතත් රට ඕපන් කර ගමන් සංචාරකීන්ට එන්න අවස්ථාව ලබා දීමත් සමග සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වීමත් සමග නැවත සංචාරක ව්‍යාපාරය ඉතා කෙටි කාලයක් තුලදී ඉහළ යනවා. එතකොට මේක කෙටි කාලයක් තුල ඇති වෙලා කෙටි කාලයක් තුලම විසඳිලා යන විචලනයක් තමයි අක්‍රමවත් චලනය. කෙටි කාලෙකින්. ඒ වගේම අපිට ගත්තොත් අපි සුනාමියක් ගම්වතුර තත්ත්වයක් නිසා කෙටි කාලීනව සිදුවන විචලනයක් මේ අපිට ගන්න පුළුවන් අක්‍රමවත් චලනයක්. මෙන්න මේ කාලසේනි සංරචක හතර ඔස්සේ තමයි අපි කාලසේනියක් විචලනය සිදු වෙනවා කියලා කියන්නේ. දැන් අපි මේ ඔක්කොගෙම සංකේත ඇසුරෙන් ගත්තොත් කාලසේනි විචල්‍ය y විදියට ගත්තොත් මේ y ගේ විචලනය හැදෙන්නේ t උපනතිය තියෙනවා. ඒ වගේම චාක්‍රික චලන තියෙනවා cyclical variation. ඒ වගේම ඍතුමය චලන seasonal variation සහ අක්‍රමවත් චලන. මෙන්න මේ චලනයන් ටිකෙන් තමයි මේ y කියන විචල්‍යය සැකසෙන්නේ. දැන් මේක සැකසෙන ආකාරය අනුව අපිට කාලශ්‍රේණි ආකෘති දෙකක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ කාලශ්‍රේණි විශ්ලේෂණයේදී මේ කාලශ්‍රේණි සංරචක කොහොමද එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ කියන දේ දැන ගැනීම ඉතාමත්ම වැදගත්. එතකොට අපිට එක එක සංරචකයේ වියෝජනය කරන්න යනකොට එයාව අපිට වැදගත් වෙනවා. ඒ ඔස්සේ අපිට ආකෘති දෙආර්ගයක් අපිට හඳුනා ගන්න පුළුවන්. සරලව ඇඩිටිව් මොඩල් කියලා කියන්නේ ආකලාකෘතිය, මල්ටිප්ලිකේටිව් මොඩල් කියන්නේ ගුණ්‍යන ආකෘතිය. මේ ආකලාකෘතියදී කියලා කියන්නේ අපේ කාලසේනි විචල්‍ය සැකසෙන්නේ අර සංරචක හතරෙහි බලපෑම් වල එකතුවක් මගින්. මේ එකතුවක් මගින් දක්වන්න නම් අපි මේ සංරචකයන් වල බලපෑම එකිනෙකින් වෙන් කරලා ගන්න පුළුවන්. කියන්නේ අපි ගත්තොත් මෙතන අපි ඔය සම්භාවිත ආයතන කතා කරනවා නුනෝචි බහිස්කාර. ඒ ඡේදනයක් නෑ. ඒ සංරචක දෙක අතර සම්බන්ධයක් නෑ. ස්වායත්තව හැසිරෙන. කියන්නේ ඒ සංරචකයේ උපනතිය ගත්තොත් ආර්ථව චලනයෙන් ස්වායත්තව හැසිරෙන. නම් මේ
ආකල ආකෘතියේදී අපි උපකල්පනයක් කරනවා මේ එකිනෙකට සංරචක අතර සම්බන්ධයක් නැහැ කියන. සංරචක අතර සම්බන්ධයක් නැහැ. ඒක වෙනමම අපිට අරගෙන එකතු කරන්න පුළුවන්. නමුත් ව්‍යාපාර ශාස්ත්‍රය ගත්තොත් ව්‍යාපාර ශාස්ත්‍රයේ කාලසේනි විචල්‍යයක මෙවන් තත්ත්වයක් හඳුනා ගන්න අපහසුයි. මේක නිකන් තියරිටිකලි අපි ඉගෙන ගන්නවා මේ ආකෘතියක් තියෙනවා කියලා. නමුත් බොහෝ ආකෘති මේ ගොන්නෙන ආකෘතියට යට. ආකල ආකෘතියකදී අපිට ඕනම සංරචකයක් වියෝජනය කර ගන්න පුළුවන් වෙනස් කර වෙන් කරලා අපිට ගන්න පුළුවන් y ගෙන් අනිකුත් සංරචක ටික අඩු කරලා. දැන් y ගෙන් TCI අඩු කරොත් අපිට S කියන එක හොයාගන්න පුළුවන්. ඒ ඊළඟ ආකෘතිය ගුණ්‍යන ආකෘතිය මල්ටිප්ලිකේටිව් මොඩල්. නිරීක්ෂණය කරන ලද y අගය සංරචක හතරේ ගුණිතයකට සමානව බව මෙම ආකෘතිය උපකල්පනය කරයි. ගුණිතයකින් සැකසෙන ආර්ථික විද්‍යාව ව්‍යාපාර ශාස්ත්‍රයේ බහුලවම භාවිතා වෙන්නේ මේ ගුණ්‍යන ආකෘතිය තමයි කාලසේනි විශ්ලේෂණය. මෙන්න මෙතෙන්දී අපි උපකල්පනය කරනවා මේ සංරචක අතර අන්තර් ක්‍රියා පවතිනවා. ඒව අතර සම්බන්ධයක් තියෙනවා. සායත්ත වෙන්නේ නැහැ. මෙවන් අවස්ථාවකදී අපිට S අපිට උක්ත කරගන්න ඕනොත් අපි කරන්නේ මොකද්ද? y ගුණිතයකින් බෙදලා තියෙන්නේ. y බෙදනවා අනෙක් සංරචකව. නැත්නම් TCI ගෙන් බෙදුවොත් y අපිට S හොයාගන්න පුළුවන්. ඒ විදිහට සංරචක වියෝජනය කරගන්න පුළුවන්. හොඳයි. මම හිතනවා මූලික අදහස ලැබෙන්නේ නැති කියලා. මේ කාල ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? කාල ශ්‍රේණියක තියෙන විචලනයන් වර්ග අතර මොකක්ද? අපි ඊළඟට බලමු. ඊළඟ වීඩියෝ එකකින් මම කතා කරනවා මේ කාල ශ්‍රේණි සංරචකයක් විදිහට උපනතිය කොහොමද අපි ඇස්තමීන්තු කරන්නේ? ඒකට ක්‍රම වේද රාශියක් තියෙනවා. ඒ කීපෙම මම එකින් එකට කතා කරනවා. පටේනම thank you වීඩියෝ එක නරඹුවට. දෛ කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඉතින් subscribe කරාට පස්සේ ඔයාලට මගේ වීඩියෝ notification එකකින් ලැබෙනවා. ඒ නිසා ෂෙයා කරන්න යාළුවන් අතර කට්ටියටම thank you for watching.